You were born in 2009 නේ 2009 කියන්නේ වෝ එක ඉවරෙච්ච එක මේ මතක් වුණේ දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දකින්න නැදිනවද දැන් අපේ වෝ එක ගැන පෝස්ට් යනවා රයිට් එතකොට දැන් ඒක ගැන අයිඩියා එකක් ලොකුට නැතුව ඉතින් 2009 කියන්නේ ඉතින් දන්නේ නැහනේ 2009 මේ වලනේ ඒක ඉවරුනේ මේ 17 right 2009 17th of May 2009 right දරුව සමහරවිට ඔයගොල්ලෝ එතකොට දැන් මේ වලට වඩා පිටිපස්සේ එක්කෙනෙක් නම් කොහොමද දන්නේ නැහැ මේ වල වුණත් ඉතින් ඊට කලින් වුණත් දන්නේ නැහැනේ පෙබ්‍රුවරි ඉඳන් මේ වෙනකන් ඉතින් තේරෙන්නේ නැහැනේ ඔය එකක් කියන්නේ මොකද්ද කියලා මේ ඒක දැන් ඇත්තටම ඕගොල්ලන්ට අයිඩියා එකක් නැතුව ඉතින් ඒක මාර ස්කේල් එකකට තිබ්බ ඔය එකක් හොඳේ දැන් අපිත් පොඩි කාලේ තමයි හැබැයි තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා ඒතර අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා මේ ඒක that is something bigger than I mean scale of that was something bigger than you think right සමහරවිට ඕගොල්ලන්ට ඒක ගැන අයිඩියා එකක් නැතුව ඉතින් ඒක මාර එකක් right again now in that era when we turn on the TV right always breaking news are going always breaking news හැම වෙලේම breaking news එකනේ දවසට breaking news එකක් දැන් නෙමෙයි පහක් විතර කොහොමද තියෙනවා ඊට වැඩි ඒ වගේ තියෙනවා right කොහේ හරි blast එකක් කොහේ හරි වෙඩි දේලා මරලා shoot කරනවා right එහෙම තමයි දැන් කොළඹට ගියත් ගෙදර එනකන් හින බයයි කියන්නේ අපේ තාත්තායිම කොළඹ යද්දි අපි හින බයයි මේ ආපහු එනකන් තාත්තා කොළඹ යන සමහරලාවට. එතකොට බස් එක යන්නේ. එතකොට බයයි ආපහු වෙනකන් මේ එහෙ බ්ලාස්ට් එක වෙනවා. එක එක ඒවා. දැන් කොරණ කියන ඒරියා එකේ ලොකු රිස්ක් එකක් තිබ්බේ නෑ. ලොකු රිස්ක් එකක්. right? හැබැයි there were blast here and there all around the country. right? මේ ඒක ඉතින් ගොඩක් ලොකු ස්කේල් එකකට ගියා. ඔය ෆයිනල් බැටල් එක වෙන්න කලින් නිකන් මෙන්න මේ වගේ සිනාරියෝ එකක් තිබ්බේ. නිකන් පොඩ දැනගෙන anyone visited Jaffna or that northern province? Not yet. හරි. ඉස්සරහට යද්දී මම දැන් කියන්නම් මේවා ගියාට පස්සේ බලන්න. එතකොට මේ ස්ටෝරි එක දැනගත්තාම තමයි තේරෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කොච්චර ඩෙවලොප්ද නැත්නම් අපි කොච්චර ඒ කියන්නේ නිකන් අර මේ වෙලාවේ හිටියේ කියලා ඒකේ බෝ එකත් එක්ක කොච්චර අපි කියන්නේ ડિප්‍රෙස් වෙලා හිටියේ අතරම. It was a 30 year war. right ඒක හිතනවා සෑහෙන ලොකු 30 years. right 30 years කියලා කියන්නේ උගාලයක්නේ. නිකන් අද ඇවිල්ලා හෙට ගියා වගේ නෙමෙයි නිකන් අද ගහලා හෙට ගියා වගේ නෙමෙයි. right they were developing in our soil for 30 years. right for නිකන් basically මෙන්න මේ වගේ ඔය final battle එක යද්දි දැන් final battle එක ගැන කියන්නේ මේ දැන් ඊයේනේ final battle එක කරපු දවස් අතර 17th of 2009. අර දැන් නිකන් මෙහෙම idea එකක් තියෙනවනේ this is our country. right දැන් basically මෙහෙමනේ තියෙන්නේ. something like this. right මෙතන මැනා එහෙම තියෙනවා මේක තියෙනවා හරිද හරිනේ something like this හරි මට ලස්සන චිත්‍රයක් දෙන්න ඕනේ මම මේ කියන හරි මේ මදි වගේනේ okay assume this as Sri Lanka. right ඔහොමනේ right මේවනේ මේ final battle එක යද්දි කියලා කියන්නේ now it was a 30 year war and then in the final era it was led by Major General Sarath Fonseca දන්නවනේ ඒතර මිලිටරි පැත්තෙන් එන වැඩක් කොද ඔය පොලිටික්ස් වලට ඇවිල්ලා එක දේවල් වුණාට ඒක නෙමෙයි නාගේ ෆීල්ඩ් එක right එයා මිලිටරිනේ ඉතින් එයා මිලිටරි පැත්තෙන් මාර වැඩක් right and all forces were led by Gotabaya Rajapaksa right එයා මිලිටරි ඇස්පෙක්ට් එකක් තියෙන කෙනෙක්නේ පොලිටික්ස් ගැන කතා කරන්න එපා ඉතින් ඒක මට අඩුවත් නැහැ අපිට අඩුවත් නැහැ කාටවත් වැඩක් නැහැ politics failed but military අතින් ඒගොල්ලෝ සෑහෙන හොඳ level එකක හිටියා they were leading this right so mainly forces were led by Major General Sarath Fonseca right ඒතර අන්තිමට දැන් 30 years war එකක්නේ ඊට පස්සේ එක කේස් ඒ දවස්වල ඒ කියන්නේ අපිට මේ මෙන්න මේ හරියෙන් වගේ යන්න බෑ ඇත්තටම ඒ කියන්නේ චෙක් කරනවා සමහර තැන්වල බෝම්බ් බ්ලාස්ට්ස් තියෙනවා ඒක ප්‍රශ්න even if you go to school all bags are checked right and parents have to go to the school for security purposes දන්නවද ඒ ගැන අහලා තියෙනවද ඒ කියන්නේ දැන් අපි ඉස්කෝලේ යන දවස්වල ඒ කාලේ පොඩි කාලේ
අපේ අම්මලා සතියට දවසක්ද දෙකක්ද මන්ද මාසෙට දවසක් හරි දෙයක් හරි ඉස්කෝලේ සිකියුරිටි වලට එන්න ඕනේ. ඒ කියන්නේ දැන් දන්නේ නැහැ නේ ඉස්කෝලේ වල බෝම්බයක් ගහලා කියමු. ඒතොර අර දැන් වෝල් එක තියෙන තාප්පේ තියෙනවනේ. තාප්පේ වටේට අම්මලාව දානවා. සෙක්ෂන් ඒ කියන්නේ අර මන්ත්ලි දවසක් වැඩෙන විදියට කට්ටියව බෙදලා එහෙම දානවා. ඒක මාර එකක්. ඉස්කෝලේ යද්දි ඔක්කොම චෙක් කරලා යන්නේ. right? Sometimes when you are getting into a bus, right? All bags are checked. Right? So when you get off the bus, say one bag is left in the bus, මිනිස්සු දුවනවා. I think දන්නේ නැහැ බෑග් එක චෙක් කරන්නවත් කවුරුත් බයයි. ඒක මාර එකක් මොකද? අපි පොඩි කාලේ හැබැයි අපිට තේරෙන කාලේ අපිට තේරෙනවා. ඒතර අපි නිකන් grade 9 වගේනේ, grade 9 10 වගේ. 9 වගේ. මම 9. ඉතින් සාමාන්‍යයෙන් තේරෙන කාලේ. ඒ නිසා මේ අර එහෙම ඊර එකක් තිබ්බේ හොඳ. දන්නේ නැහැ සමහරවිට මිනිස්සෙක් වතුර එකක් ගන්න කියලා බස් එකේ බෑග් එක තියලා කඩේට යන වතුර එකක් යන්න බෑ. ඊට බයයි. ඊට පස්සේ එද්දි සමහරවිට අනිත් මිනිස්සු ටිකත් නෑ බස් එකේ. අර බෑග් එක තියලා ගිහලා ඉඳා. එහෙම තමයි. ටක් ගාලා ඒක මාර බයකින් හිටියේ. ඇත්තටම. ගෙදරින් ගියාට පස්සේ ආයෙ එනකම් බයයි. ඒක මාර ලෙවල් එකට ගියා. ඒ කියන්නේ මේ හැමතැනම බ්ලාස්ට් වෙලා තියෙනවා. හරිද? එක එක ඒවා. ඔය අපේ හිටපු ගොඩක් ප්‍රෙසිඩන්ට්ස්ලාට ලීඩර්ස්ලාට එක එක තැන්වල බ්ලාස්ට් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ මිනිස්සුන්ට ගහපු ඕන තරම් තියෙනවා. කෙලින්ම ගමඩ ඇවිල්ලා ගමඩ ගහලා යනවා. හරි? එකපාර ගමඩ ඇවිල්ලා 50ක් ඉන්නවා 50 මරලා යනවා. අන්න ඒ වගේ. ගමේ 100ක් ඉන්නවා ඒ 100 මොනවා හරි කරලා මරලා යනවා. එතනින් උන්ට ගන්න ඕනේ කට්ටිය හිටියොත් අරගෙන යනවා. ඒ කියන්නේ දැන් හිතන්නකො නිකන් හොඳට ඉගෙන ගන්න හරි ඉගෙන ගත්තු වගේ නැත්නම් ඒගොල්ලන්ට ට්‍රේන් කරන්න පුළුවන් කට්ටිය ඉගෙන ගත්තු කට්ටිය නම් ගන්නේ for engineering purposes වගේ ගන්න කට්ටිය නේ ටිකක් හොඳ ඩයල් එකක් කියලා තේරෙනවා. අය ඒගොල්ලන්ගේ එක එක දේවල් build up කරගන්න ඕනේ. right? Submarines, boats, crafts ගොඩක් දේවල් තියෙනවා. ඒවට engineering ඕනේ. ඒතර ඉන්දියාව වලින් කියන කට්ටිය ඉන්නවා අපේ කට්ටිය ගන්නවා. ඊට පස්සේ පොඩි කාලෙම අල්ලන් යනවා ගිහිල්ලා ට්‍රේන් කරනවා LTT training වලට දානවා. right? පොඩි මේ බට්ටෝ වීඩියෝස් තියෙනවා හොඳ මේ නිකන් මේ නර්සරි යන වගේ බට්ටෝ උන්ට ගන්න එකක් දීලා උන් යවනවා. ඕ ඒක මාරම ට්‍රැජඩි එකක් විදියට තිබ්බේ. අර හිතනට මාර ලොකු ස්කේල් එකකට ගියා. ඒතකොට මේ ඇත්තටම නිකන් කොළඹ ගිහින් එද්දි බයයි. කොළඹට මේන් ඇටැක් එකක් තිබ්බේ නැහැ. හැබැයි ගිහින් එද්දි බයයි. මොකද ඇවිල්ලා බස් වලට බෝම් සෙට් කරලා යනවා. සමහර තැන් වලට බෝම් සෙට් කරනවා. ඔය හාමුදුරුවෝ කට්ටියක් මරුවා අරන්තලාව කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. අම්පාර පැත්තේ. එලින්ම හාමුදුරුවෝගේ බස් එකක්. එක බෝම්බයයි බස් එක ඉවරයි. ඊට පස්සේ යාල්දේවි ට්‍රේන් එකට ගැහුවා කිලිනොච්චි වලදී. රයිට් මෙන්න මේ හරි කිලිනොච්චි වලදී යාල්දේවි ට්‍රේන් එකට ගැහුවා. රේල් ලයින් එකට බෝම් සෙට් කළා. මිනිස්සු කීයක්ද කියලා දන්නේ නැහැ කවුන්ට් එක. අර ඒ වගේ ඒක හිතා ගන්න බැරි විදියට ඒක ඒගොල්ලෝ ස්ප්‍රෙඩ් වුණා. ඒතර ෆයිනල් බැටල් එක යන කරේ නිකන් මෙන්න මේ වගේ එකක් තමයි තිබ්බේ. රයිට් මම මේ අයිඩියා එක නිකන් තියාගෙන පස්සේ ජප්නා යද්දි බලන්න මේක මෙහෙම තැනක තිබ්බේ කියලා. රයිට් මෙන්න මේ හරියේ අපේ හිට මේ ඔගොල්ලෝ A9 එක එහෙම දන්නවන්නේ මේ හරිය තමයි elephant pass තියෙන්නේ elephant pass and මෙහෙම A9 road එක කියලා මෙහෙම road එකක් යනවා up to Kandy. right? A9 එකේ මේ වගේ තැනක තමයි somewhere here say Kilinochchi මේ හරිය තමයි Kilinochchi. එච්චර say Kilinochchi ඔය වගේ තැනක. ඊට පස්සේ මේකට උඩින් තියෙනවා මෙන්න මේ හරිය වගේ තමයි elephant pass. right? මේ හරිය පරන්තන් කියලා එකක් තියෙනවා Kilinochchi කියලා තියෙනවා මොමම තියෙනවා මේ elephant pass. right? එතකොට මේ අපේ නිකන් තිබ්බේ මේ වගේ එකක්. Kilinochchi was one of the main base camps of LTTE. right? ලොකුම එකක්. right? ලොකුම camps තිබ්බේ Kilinochchian මුලතිව්. මෙන්න මේ පැත්තේ ආයෙ තියෙනවා මුලතිව් කියලා මෙන්න මෙතන. මුලතිව් අහලා ඇතිනේ. මුලතිව් අහලා තියෙනවනේ. මුලතිව් කියලා එකක් තියෙනවා මේ පැත්තේ. මෙන්න මේ හරිය වගේ. මෙන්න මේ හරිය වගේ මුලතිව්. මේ මුලතිව් කියන එකත් ලොකු camp එකක්. and Kilinochchi also was one of the main camps. right? My birthplace is Kilinochchi. Ah, is that? Now you live where? Jaffna, right. Good. See, then your parents and grandparents probably know all these stories better than us, right? So, ඒගොල්ලෝ එක දන්නවා. ඔයගොල්ලන්ට කොහොමද experience එකක්ද? You might have the experience of this tragedy. Yeah. Right? So that's the thing. This was one of the main camps, right? And we had some areas under our ruling, right? Something like this. මෙන්න මේ වගේ area එකක් නම් අපිට තිබ්බා. right? Kilinochchi වලින් පල්ලෙහා this area was under our ruling. මනාත් වල කෙරවල මෙන්න මේ වගේ. ඔන්න ඔහම area එකක් අපිට තිබ්බා. right? And from here this is called Jaffna Peninsula.
වෙනසුවෙලා කියන එක දන්නවනේ. හරි මෙන්න මේ හරයකින් උඩ I think there is Kaattankudiyo something. මට නම් මතක නෑ ඒ හරි අමුතු නම්නේ දෙන්නේ. Kaattankudiyo something. That was our camp here and this area was ruled by our forces and again this area was ruled by our forces and all this area from Elephant Pass වලට වඩා පහළින් මෙන්න මේ area එකම they were ruled by LTTE. right simply ඕක තමයි උනේ. මෙතනින් යන්න ඕන නම් බසස් එහෙම ඒ දවස්වල ගියා ඔක්කොම මිනිස්සු බස් වල චෙක් කරලා 1 by 1 චෙක් කරනවා බෑගේජ් චෙක් කරනවා අපේ යාමි කැම්ප් එකක් මේ පැත්තේ තියෙනවා LTTE කැම්ප් එකක් මේ පැත්තේ තියෙනවා මාර එකක් දැන් අපි අපේ රට ඇතුළේ යන්නේ මේ පැත්තෙන් අපිව චෙක් කරනවා මේ පැත්තෙන් අපිව චෙක් කරනවා ඊට පස්සේ යන්න ඕන right දැන් ඒ දවස්වල මම ගිහිල්ලත් නෑ ඒ කාලේ අපේ මේ තාත්තත් මම හිතන්නේ මට ෂුවර් නෑ ගිහින් තියෙනවද කියලා අපේ ආච්චිලා හැම මොනවද ගිහින් තියෙනවා එතකොට එහෙම චෙක් කරලාලු ගියේ right එහෙම කාලයක් තිබ්බා ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේන් කැම්ප්ස් මේනේ මුලදීව right one is මුලදීව කියන්නේ හෙන කැලේ ඒක තමයි ඒගොල්ලෝ මාර්ග ඩෙවලොප් කරපු කැම්ප් එකක් ඔය දැන් පස්සේ අපි ගලන්න ගියාම මම දැන් ජැෆ්නා තුන් පාරක් වගේ ගිහින් තියෙනවා even last year I went right and covered all this northern area මේ northern province එකේම ගියා right මේ දැන් නම් ගොඩක් ඒවා demolish කළා but first time I saw there were submarines right මේගොල්ලෝ build කරනවා submarines high speed boats crafts right ඊට පස්සේ මේගොල්ලන්ගේ ගෙවල් තියෙනවා ඔය එක leaders ලාගේ ගෙවල් including Prabhakaran and others they had their like well built houses with very thick concrete layers 10 feet වගේ concrete layer එක තියෙන ගෙවල් තියෙනවා මේ slab එකේ 10 feet slab layer right ඊට පස්සේ දැන් සමහර ගයක් බැලුවා මේ එකන මුලදී වල බැලුවේ කවුරු ලීඩර් කෙනෙක්ගේ සුසෙයිද මන්දා මොකක් හරි ඔන්නෝම කියන ලීඩර් කෙනෙක්ගේ හරිද කබඩ් එකෙන් ටනල් එකක් කියන්නේ දැන් ගියාට පස්සේ දැන් අපිට ඒවා බලන්න දෙනවනේ කබඩ් එකෙන් ටනල් එකක් ගේ එක ෆ්ලෝ එකක් on ground 3 floors are underground උඩින් පේන්නේ සැටලයිට් ෂොට්ස් වලටත් වදින්නේ නැහැ එතන ගියක් තියෙනවා කියලා ඔක්කොම උඩ කැලෙන් වැහිලා තියෙන්නේ එක ෆ්ලෝ එකක් යන්තම් උඩ තියෙනවා ඉතුරු තුන underground third එකේ කබඩ් එකකින් තකුවෙත් තමයි තිබ්බේ ඒ කියන්නේ third underground floor එකේ කබඩ් එකකින් තමයි ටනල් එකේ ඒ වගේ අර ඒගොල්ලෝ මාර විදියට ඒක ඩෙවලොප් වෙලා ඉන්නේ පනින්න කරන්න ඕන එකට එයා ඒ ටනල් එකෙන් කොහෙටද තිබ්බේ කියලා දන්නේ නැහැ කොහොම හරි ඒවා තිබ්බා so it was open to public after 2009 areas were cleared right and in 2011 or 12 somewhere around it was open to public and we actually went and we saw what happened there prisons tibba again single person prison කියලා ගහලා තියෙනවා 1 feet cube එක දැන් මනුස්සයට ඉන්න බෑනේ 1 feet single person right ඒ නිකන් ඒක විතරක් නෙමෙයි ඒකේ වටේම අර මේ කටු අදින්නේ මේ ෆෙන්ස් වල තියෙන අර කම්බියක් තියෙන අන්නේ කම්බි වලින් ඒක වටේම දාලා තියෙනවා ඒතර ඉන්න ගමන් මේ ඔක්කොම දුවාලා එනවා එහෙම තමයි මාර එකක් අපේ කට්ටියව අල්ලගත්තාම දාන්න හදලා තිබ්බේ ඒවා දැන් ඔක්කොම demolish කරා everything was demolished I don't know what the reason is but demolished ඒක public exhibit එකක් විදිහට තිබ්බා දැන් අවුරුදු මම හිතන අවුරුදු 7කට පෙන්නලා අයින් කරා ගෙවල් ටිකත් ඔක්කොම demolish කරා අර දැන් ඉන්න generation එකට වැරදි idea එකක් කීයද කියලා දන්නේ නැහැ ඒ කියන්නේ දැන් සමහරවිට දැන් පොඩි එකෙක් ගිහිල්ලා ඕක බලලා අම්මට සිරි මෙහෙම හදන්න පුළුවන් මාත් මෙහෙම ගයක් හදනවා කියලා ඌ කොමුණොත් එහෙම that is how terrorism builds up ටෙරරිස්ලා කියලා කියන්නේ normal මිනිස්සුනේ නේද by birth ඌ ටෙරරිස් කෙනෙක් නෙමෙයිනේ ගොඩක් වෙලාවට normal එකෙක් මොකක් හරි වෙලාවට track out වෙලා තමයි ටෙරරිස් කෙනෙක් වෙන්නේ ඔව් ඇත්ත කතාව ඒක නේද ටෙරරිස් කෙනෙක් කියලා නිකන් අර family background එකෙන් ටෙරරිස්ලා එහෙම අඩුයි ගොඩක් වෙලාවට වෙන්නේ මොකක් හරි වෙලා ඌ අර out of track යනවා ගිහිල්ලා මොනවා හරි එකකට ගිහිල්ලා ටෙරරිසම් වලට යනවා එහෙම තමයි වෙන්නේ දැන් හිතන්නකො පොඩි කාලේ මූවි එකක් බලලා මෙහෙම එකක් දැකලා තිබිලා ඌ හිතාගත්තොත් එහෙම පොඩි කාලෙම මං ලොකු වෙලා මෙහෙම එකෙක් වෙනවා කියලා. එහෙමද දන්නේ නැහැ මම රීසන් එක දන්නා ඩිමොලිෂ් කරා සේරම ටික. හැමෝටම පෙන්නලා ඩිමොලිෂ් කරා. හරිද? මේ මම මේ කියන්න හැදුවේ මෙතන මේ පට්ට ගේමක් ගැහුවේ. ඒ කියන්නේ this is one of the best battles ever did, right? And as Sri Lankan Army this is the best battle they did, right? This was the final plan. Now this whole area was ruled by LTTE, you know, right? Then one brigade, they were called brigades 57 58 59 ඔහොම ගියේ brigades තිබ්බා right one brigade goes somewhere here මෙන්න මෙතනින් පටන් ගත්තා. ඒ කියන්නේ අපේ ඉන්න එක brigade එකක් මෙතනින් start කරනවා. මෙතනින් වැඩේ start කරා. And we had another brigade somewhere here right and another brigade somewhere here and another one here. ඔහොම brigades හතරක් තමයි mainly මේ වැඩේ කරන්න හැදුවේ. right? ඒතර පොන්සේකා ලීඩ් කරා. ඊට පස්සේ ඔය මේ
ශවේන්ද්‍ර සිල්වා මේ පැත්තේ යන එක තමයි මට මතක විදිහට ලීඩ් කරේ. හරි මේ පැත්තෙන් යන එක. එහෙම ඔය ඉන්න ලීඩර්ස්ලා හොඳ සෙට් එකක් හිටියා. ඒගොල්ලෝ තමයි ලීඩ් කරන්නේ. So what they did was නිකන් මේ plan එක බලන්න. මේ plan එක කරේ නැත්නම් අදට මේක ඉවර කරන්න බෑ. Right? ඒක මරු එකක්. So what they did was first they started from here. මනා. Right? මෙන්න මේ මනා side එකෙන් start කරා. කරලා මේගොල්ලන්ට මෙහෙම උඩට යන්න කියලා දුන්නා. ඒ කියන්නේ උඩට ගහගෙන ගියා. Right? ඔක්කොම camps ටිකකට ගහගෙන අට්ටිය මැරෙනවා හොඳටම මැරෙනවා. අපේ යාත් මැරෙනවා. Right? ඊට පස්සේ ඒගොල්ලන්ගේ යාත් මැරෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ අපිට වඩා මැරෙනවා. මේ මෙහෙම ගහගෙන ගියා. So they were clearing this area and these ones were clearing this area. මේගොල්ලෝ කිල්නොච්චි වලට ගහුවා. කිල්නොච්චි කියලා කියන්නේ හොඳ කැම්ප් එකක් නේ. කියන්නේ ඒගොල්ලන්ගේ බේස් කැම්ප් එක වගේ කිල්නොච්චි කියන්නේ කිල්නොච්චි වලට ගහලා එතෙන් උඩට යනවා. ඉතින් උඩට ගිහිල්ලා මේගොල්ලෝ දැන් මේ පැත්තෙන් එනවා. Right? මේගොල්ලෝ මේ පැත්තෙන් එනවා. මෙතන අපේ මේ බ්‍රිගේඩ් එක numbers මතක නැහැ. මේ බ්‍රිගේඩ් එක මෙහෙම එනවා. මේ බ්‍රිගේඩ් එක මේ පැත්තෙන් එනවා. Now this area was cleared after continuous force for around 5 months 6 months. Right? ඒ වගේ නේද? අද මේ අද ගිහිල්ලා හිට ගන්න එහෙම නෙමෙයි. මාර කාලයක් ගියා. ෆයිනල් බැටල් එකකටත් මම හිතන අවුරුදු එකමාරක් විතර අවුරුද්ද එකමාරක් නෑ. I think around 1 year to 2 months 1 year and 2 months වගේ එහෙම පීරියඩ් එකක් ගියා. කාලයක් ගියා. right මෙහෙම ගියා. මෙහෙම ගිහිල්ලා දැන් මේ දෙකම මෙතනින් මේ පැත්තට එද්දි මෙතන ඉන්නවනේ අපේ තව මේක. මේගොල්ලන්ට ඊට පස්සේ කිව්වා. ඒ කියන්නේ මුලින් මේගොල්ලන්ට කියලා දෙවිලා තියෙන්නේ ඒ පොයින්ට් එක කොහොම හරි හෝල්ඩ් කරගෙන ඉන්න කියලා. එතනින් එහාට එන්න දෙන්නේ නැතුව LED එකට. දැන් අපේ මෙතන පොයින්ට් එකක් තියෙනවනේ. මට නම් මතක නැහැ. මොකක් හරි කේබලින් වගේ එන නමක් තිබ්බේ එන්නේ පොයින්ට් එක තියෙනවා. ඒ පොයින්ට් එක හෝල්ඩ් කරන් ඉන්න කියලා තමයි කියලා දෙවිලා තියෙන්නේ. කියන්නේ ඔතනින් මේ පැත්තට තව මුංග මීටර 10ක්වත් ගන්න එපා කියලා. අපේ කැම්ප් එක කොහොම හරි පරිස්සම් කරන් ඉන්න කියලා. මේ කට්ටිය මේ පැත්තෙන් ගානගා. හරිද? ඊට පස්සේ දැන් මේගොල්ලෝ එලිෆන්ට් පාස් වලට ලං වෙද්දී එලිෆන්ට් පාස් කියලා කියන්නේ that's one of the main camps they had because Jaffna is a peninsula. There are only two pathways to access roads to reach Jaffna. Right? One is through Elephant Pass. එන ඉන්න කියන්නේ Elephant Pass වලින්. අනිත් එක තමයි through Punarin. මේ පැත්තේ තියෙන Punarin කියලා එකක්. ඔයගොල්ලෝ මැප් එක දාගෙන බලන්න පස්සේ මේ පැත්තේ Punarin කියලා තියෙනවා. Punarin වලින් යන්නත් පුළුවන්. Punarin වලින් මෙතනින් යන්න පුළුවන්. එතකොටත් යන්නේ දැන් එතන බ්‍රිජ් එකක් ගාලා තියෙන්නේ සංගුපිට්ටි බීච් කියලා දන්නවද? අර ලස්සන පාරක් ගැවුවා සංගුපිට්ටි කියලා. අන්න එතන තමයි අනිත් එක. ওই දෙකෙන් විතරයි ජැප්නා වලට යන්න පුළුවන්. වෙන පාරක් නැහැ. එතකොට ඉතින් මේ පැත්තත් මේ සංගුපිට්ටි වල මෙතන ඒගොල්ලෝ ඉන්නවා. right? සංගුපිට්ටි කියන්නේත් හොඳ ඒරියා එකක්. අපි දැන් 25 මේ last yearත් අපි ගියා. ඒ යනකොටත් සමහර areas තියෙනවා they are not yet cleared. boats ගාලා තියෙනවා land mines are not cleared. not cleared කියලා තියෙනවා. කියන්නේ කොච්චර land mines ගානක් තියෙනවද? දැන් this is 17 years after the war and yet our army is clearing land mines. තිබ්බ ගාන හිතා ගන්නවත් බෑ. there may be like hundreds thousands of millions of land mines. Right? Now this is the 17th year ongoing and yet there are some areas where boards are given as land mines are not cleared. Right? යන්න එපා කියලා දෙනවා. ඒකට අපිට ගිහිල්ලා බලන්න බෑ land mines තියෙනවද කියලා. ගහලා තියෙන boards ඉතින් clear කරලා නැහැ. තාමත් clear කරනවා. තාමත් clear කරනවා. ඉතින් හිතන්නකො කොච්චර land mines දාලාද කියලා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ land mines තියෙන දැන්. ඒතර එහෙම නෙවෙන්නේ දන්නවනේ ඔයගොල්ලෝ ගේම් එකක් හරි ගහලා තියෙනවා නම් දන්නේ නැද? ඒ කියන්නේ terrorists no LTD no where the land mines are. ඒගොල්ලන්ට මොන හරි එකකට මාක්ස් තියෙනවා. ඒතර අපේ ආමිය ගෙද්දිනේ land mine එකට අහුවෙන්නේ. ඒකට ගහලා තියෙන්නේ. right? ඒතර මේ හැමතැනම තාමත් land mines තියෙනවා. මේක තමයි සංගුපිට්ටි. ඒතර ඉස්සර සංගුපිට්ටිත් ඒතර මෙතනත් ඒගොල්ලන්ගේ එලිෆන්ට් පාස් එකත් ඒගොල්ලන්ගේ. ඒතර ජැෆ්නා ක්‍රොස් කරන්න බෑ. ඒක තමයි ඒගොල්ලන්ගේ මේන්ම අර අපේ බොටල්නෙක් එකක් ඉඳලා ඒගොල්ලෝ ඒක මාර විදිහට යූස් කරා. ඒක බොටල්නෙක් පොයින්ට් එකක් අපේ ශ්‍රී ලංකාවල. යන්න පුළුවන් තැන් දෙකයි තියෙන ජැප්නා වලට. යන්න විදියක් නැහැ. දෙක මේගොල්ලෝ ගාව. right ඊට පස්සේ දැන් මේ කට්ටිය මෙතෙන්ට ගැහුවා මුලින්. මේ හරිය කැම්ප් එකට ගැහුවා. මේ කැම්ප් එක ගාව දැන් අලුතෙන් අපේ කැම්ප් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ LTT කැම්ප් එකක ඉපදලා දැන් අපේ කැම්ප් එකක් තියෙනවා. right දැන් ඊපාරයක් දාම මම නම් ඒ කැම්ප් එකට ගියේ. මේ දැන් අපේ කැම්ප් එකක් තියෙන්නේ. ඒගොල්ලෝ අපිට එක්ස්ප්ලেইন උත් කරා අපි එතන කතා කරගෙන හිටියා ගොඩක් කළා මේ කියන්නේ මෙතන LTT කැම්ප් එක මෙහෙමයි තිබ්බේ කියලා අපිට පෙන්නලා ඊට පස්සේ අපේ කැම්ප් එකක් දැන් එතන ගහලා තියෙන්නේ. මට කැම්ප් එක නම මතක නැහැ. මේ අපේ කැම්ප් එක ගහලා තියෙන්නේ Punarin න it's called Punarin වල තියෙන කැම්ප් එක අපේ කැම්ප් එකක් දැන් මේ ඊට පස්සේ දැන් මේ දෙන්න මේ පැත්තෙන් එනවනේ මේ these two brigades ඊට පස්සේ මේගොල්ලන්ට කිව්වා මේ පැත්තෙන් උඩින් එන්න කියලා right ඒක මරු plan එකක් හොඳේ දැන් අර කියන තරල්ලේ කියන්නේ මේක දැන් බෝ එක කරද්දි මේ පැත්තෙන් දැන් මේගොල්ලෝ එනවා now these three brigades are coming towards Elephant Pass is the main point they had right අහලා ඉතින් තාමත් ඒක ඒ වගේම ප්‍රසිද්ධයි right Elephant Pass වල incidents ගොඩක් තියෙනවා ඉස්සරින් නම් අර බුල්ඩෝසර් එකක් ඇවිල්ලා හසලක ගාමිණිය කියලා එක්කෙනෙක් පැනපු ඒවා ඒ කියන්නේ ඉස්සරින් නම් මේක මේන් බොටල්නෙක් පොයින්ට් එක right
දැන් මම මේ කියන්නේ this is in 2000 this is the end of 2000 no this is January February in 2009 somewhere like that 2009 එන්නේ වගේ ටයිම් එකක හොද අර බුල්ඩෝස කේස් එකේ මේවත් ඉස්සර ඉඳන් තිබිලා තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක ඒ තරම් මේක වටින පොයින්ට් එකක් හින්දා මාර විදිහට ඒකට මේව කරා මාර සිකියුරිටි එකක් තිබ්බේ මාර විදිහට ඒක අල්ලගන්න try කරා එහෙම අර ඒ කියන්නේ අපෙන් අල්ලගත්තෙත් අපෙන් අල්ලගෙන තියෙනෙත් එහෙම ලොකු මේකක් ගිහිල්ලා ලොකු බැටල් එකක් ගිහිල්ලා පස්සේ අපිට ආයි ගන්නත් බැරුව අපි ඒ වගේම සෑහෙන බැටල් එකක් දුන්නා right then finally all three brigades were coming from here this side මේගොල්ලෝ දැන් මේ පුනරීන් පැත්තෙන් එනවා they are from somewhere Mana Punarin this area and they are from Kilinochchi Parantan මෙන්න මෙහෙම ඒරියා එකක් තියෙනවා 11 pass ඒ පැත්තෙන් 11 pass වලට එනවා ඊට පස්සේ මේගොල්ලෝ මේ උඩ පැත්තෙන් එනවා they are coming down දැන් මේ තුනම එනවනේ තුනම ඇවිල්ලා එකපාරෙන් 11 pass වලට ගැහුවා ඒක success right then 11 pass එකත් අපි ඇල්ලුවා හරි දැන් අපේ කට්ටිය මෙතන ඉන්නේ right 11 pass එක හරි ඊට පස්සේ මෙතන අපේ set එකක් ඉන්නවනේ simultaneously they were also attacking to these camps right මේ හරිය පුළුවන් විදියට attack කරා අර පුළුවන් විදියට attack කළා අන්තිම වෙද්දී මෙන්න මේ වගේ ඒරියා එකකට මේගොල්ලන්ව බවුන්ඩ් වුණා right මෙන්න මෙහෙම ඒරියා එකකට මේගොල්ලන්ව බවුන්ඩ් වුණා ඕම ඒරියා එකකට right මෙහෙම ඒරියා එකකට බවුන්ඩ් වුණා ඔය ඒරියා එකේ තමයි තියෙන්නේ අර අහලා ඇති මේ නන්දිකඩල් කියලා ලැබුණයක් කියනවා ඒක එහෙම තියෙන්නේ මෙන්න මේ හරිය right මේ හරිය තමයි තියෙන්නේ now then what they did was now all three brigades are here දැන් 11 පාස් වලින් ඉන්නවනේ 11 පාස් වලින් මේ පැත්තට මේගොල්ලෝ ආවා මේ තුනම මේ පැත්තට ආවා ඊට පස්සේ මේගොල්ලෝ පුළුවන් විදියට මේ පැත්තෙන් මේ බැටල් එක මෙන්න මෙහෙත් උතර ක්ලියර් වෙනකම් මෙහෙම ආවා right then the final battle was in Nandikadal right and there's a very popular point called that is called I can't remember the name of the point but now we have a monument කියලා කියන පොඩි ස්ට්‍රක්චර් එකක් හදපු එකක් තියෙනවා as monument of victory right that's called monument of victory කියලා වර ආමි එකේ මේ අපේ කට්ටිය මෙහෙම එක්කෙනෙක් soldier කෙනෙක් මෙහෙම කරන් ඉන්න එකක් තියෙනවා monument of victory කියලා the speciality of the point is all four ඒ කියන්නේ මේ පැත්තෙන් ආපු කට්ටියයි මෙන්න මේ හරියේ point එක තියෙන්නේ නේද මෙන්න මේ හරිය වගේ තැනක point එක තියෙන්නේ right අපි කිල්ලොච් වලින් ඉඳන් යද්දී point එක බලන්න පුළුවන් යද්දී බලන්න ඕගොල්ලෝ දැන් ජෆ්නා A level same කරලා යන්න ඒතර මේ කට්ටියයි මේ හතරම all four brigades were got together at this point before the final battle right because all four were coming from four different sides no initially and then finally all of them were got together somewhere here between Parantan and Muladev මෙන්න මේ මැද තැනක ඔක තියෙන්නේ right between Parantan and Muladev they got together before the final battle right මේ මොනුමන්ට් එක ගහලා තියෙනවා ආපු බැටල්ස් හතර පැත්තෙන් ගහලා ඒ හැමෝගෙම නම් මේක මෙන්ෂන් කරලා තියෙනවා කියන්නේ ඉන්ඩිවිජුවලි නම් මෙන්ෂන් කරලා තියෙනවා ඒ තරම් ඒක එනවා වටින එකක් එතන හදලා තියෙන්නේ එතන තමයි ඒගොල්ලෝ අපේ කට්ටිය that was the place where they got together for the final battle ඒක තමයි final plan එක ගහපු තැන right final plan එක ගහුවා ඒතකොට අපේ කට්ටිය ඉන්නේ මෙතන and this area is still ruled by LTTE වෙන වගේ පොඩි area එකක් දැන් ගොඩක් අඩු වෙලානේ and the main thing they had was they had our hostages කියන එක දන්නව නේද right hostages මාර ගාණක් හිටියා around 300,000 වගේ ලොකු ගාණක් හොඳේ ලක්ෂ 3ක් විතර hostages හිටියා tamil hostages ලා right ඒතකොට දැන් ඒගොල්ලෝ ඉන්නකම් අපිට ගහන්න බෑනේ එක්සිලියන්ස් ලානේ අපේ කට්ටියට අටැක් කරන්න බෑනේ ඒ නිසා තමයි මේකට මෙච්චර කල් ගියේ නැත්තම් එහෙම දැන් tamil civilians ලා ඕනේ නැහැ කියලා බැටල් මේ ගැහුවා නම් මීට කලින් ඉවර ගන්න පුළුවන් එහෙම ගහන්න නැහැ ඒක අපේ ආමි එකේ රූල් එකක් එහෙම ගහන්න නැහැ ඒගොල්ලන්ව රෙස්කියු කරගෙන තමයි අරක් කරන්න ඕනේ ඉතින් නැත්තම් බෑනේ අපේ රටේ මිනිස්සුන් මැරෙන්නේ right ඒතකොට that's what they used as a what is called a hostage wall ඒ කියන්නේ නිකන් hostage ලා wall එකක් විතර මේගොල්ලෝ use කරනවා මේගොල්ලෝ hostage ලා ඉස්සරහට දානවා දැම්මට පස්සේ ගහන්න බෑනේ ඉස්සරහින් එහෙම use කරා එහෙම තමයි LTD කියලා කියන්නේ හරිම මේකයි ඒ කියන්නේ දැන් ආවොත් එතකොට උන්ගේ අපේ එකෙක් මැරෙන්නේ උන් පිටිපස්සෙන් ඉන්නේ එහෙම අර මාර විදියට ඒගොල්ලෝ මේ අර මිනිස්සුන් අපේ කට්ටියමත් use කරා පොඩි කට්ටිය එහෙමත් එක මරලා දාලා එහෙම කේස් තියෙන පොඩි කට්ටිය සමහරලාට යවනවා තේරෙන්නේ නැති උන්ව මරනවා ගිහිල්ලා එහෙම තියෙනවා ගම් වලට ඇවිල්ලා මේ චූටි උන් 1 year old කියන්නකො කපලා මරනවා එහෙම කේස් තිබ්බා ඒ වෙනවා ඉතින් අර අවුල් හරි කොහොම හරි දැන් ෆයිනල් බැටල් එක මෙතනනේ ඊට පස්සේ කරේ දැන් මේ ඒරියා එකට විතරයි මේගොල්ලෝ මේ වෙලා තියෙන්නේ ඊට පස්සේ මේ හතරම අර මමගේ මූනමන්ට් ඔෆ් වික්ටරි කියන එක තැන සෙට් කරා ඊට පස්සේ කොහොම හරි ෆයිනල් බැටල් එක ගැව්වා ගහලා
මෙතන තියෙනවා අර අන්තිමටම කොටුලා තියෙන ඒතොර නන්දිකඩාල් ලගූන් එකේ right තාම බලන්න පුළුවන් ඕගොල්ලෝ දැන් මේක යද්දි මේ පාර දිගේ යද්දි ලගූන් එක අයිනෙන් යන්නේ හරි ලගූන් එක අයිනෙන් යන්නේ ඉතින් ඒක මතක් කරගෙන යන්න ලගූන් එක අයිනෙන් යන්නේ අන්න එතනට තමයි අන්තිමට ඔය ලීඩර් ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රභාකරන් කියලා එයාව එතන තමයි මේවා උනේ එතන තමයි ඒතොර මැරුවේ ඕක තමයි කතාව ඒක මාර වැටලයක් right ඒතොර ඒ නිවුස් එක ආවට පස්සේ ඉතින් ඒක ඒ ෆීලින් එක කියන්න තේරෙන්නේ නැහැ ඒක මාර එකක් ඒ දන්න කොච්චර ડિප්‍රෙස් ලාද කියලා as a nation right we were totally depressed right ඒක මාරයක් අපේ සිවිලියන්ස් ටික බේරගත්තා අපේ අර මම කිව්ව ගානම බේරගත්තා then it was like internationally it was famous as one of the greatest civilian rescue done amid the war right කියන්නේ hostages ටික බේරගත්තේ ඒ තරම් වෙන ලෝකෙ කොහොමද බේරගන්නේ නැහැ අර ඒකයි අපේ කට්ටියට කියන්නේ සිංහලෙන් ඔකට කියන්නේ මානුෂීය හමුදාව කියලා right force of humanity ඒ කියන්නේ humanitarian වෙලා නැහැ මෙච්චර කල් ලෝකෙක කිසිම යුද්ධයක එච්චර ඒ හින්දා ඒක ඊට පස්සේ මාර විතරකින් ප්‍රසිද්ධ වුණා right ඕක තමයි කතාව ඒතර මේ බේස් කැම්ප් එක මේක ගැව්වා ඊට පස්සේ ඉතින් මෙතන ඒගොල්ලන්ගේ මාර මේවා තිබ්බා ට්‍රැක්ටර්ස් වලින් හදපු බෝට්ස් ඒ කියන්නේ අමුතු ඒවා හොඳේ ඉංජිනේරින් තමයි ඉතින් ට්‍රැක්ටර් එන්ජින් එක යූස් කරලා හයි ස්පීඩ් බෝට්ස් right ඊට පස්සේ උන්ගේ ඩයිවිං සෙන්ටර්ස් මේ හරිය ඩයිවිං සෙන්ටර් එකක් තිබ්බා 50 feet depth pool එකක් තියෙනවා ඒ ගෙදරක් බලමු 50 feet depth pool එකක් තියෙනවා ඒක තමයි උන්ගේ ඩයිවිං සෙන්ටර් එක ඒකේ ඩයිවිං පුරුදු වෙනවා right එතන සබ්මැරින්ස් තිබිලා හම්බුණා දැන් අපිට පස්සේ පෙන්නුවානේ පෙන්නද්දී අපි බැලුවා ඉතින් සබ්මැරින්ස් තියෙනවා උන්ගේ ඩයිවිං සෙන්ටර්ස් එහෙනම් උන් මාර විදියට ඩෙවලොප් එහෙම තමයි ඉංජිනේරින් එතන මාර විදියට යූස් කරලා තියෙනවා ඉතින් ඒගොල්ලන්ට ඒ නොලෙජ් එක අපේ සමහර කට්ටියව පොඩි කාලේ ඉඳන් අරන් බ්‍රේන් වොෂ් කරලා හදාගත්තු අය ඉන්නවා සමහරලාට ඉන්දියාව වලින් වගේ හරි නැත්නම් වෙන කොහෙන් හරි අරගත්තු කට්ටිය ඉන්නවා එහෙම තමයි හරි පොඩි කාලේ ගත්තොත් බ්‍රේන් වොෂ් කරගන්න ලේසියින් එහෙම අරගෙන සමහරලාට අර දැන් ඉංජිනේර් කෙනෙක්ව කරන්න ඕනේ වගේ තේරෙන එකක් නම් ඌව අර මේවා ට්‍රේන් කරන්නේ නැතුව ඌට උගන්ලා ඒ සයිට් වලින් ඌව හදනවා එහෙම තමයි හරි මේගොල්ලෝ ප්ලෑන් කරේ මේ ඔක්කොම ටික කොහොම හරි ගන්නනේ ඒතකොට ඉතින් මේ පොඩ්ඩ නෙමෙයිනේ ප්ලෑන් එක ඔක්කොම ගන්නනේ ඒ නිසා ඉතින් ඒගොල්ලෝ ඩෙවලොප් වෙන ගමන් තමයි හිටියේ ඒ කියන්නේ එයා වේස් තිබ්බා සී වේස් තිබ්බා ප්ලෑන් තිබ්බා හැමදේම තිබ්බා right එහෙම තමයි මේ හරිය එහෙම පාරාත්‍රී කියලා ෂිප් එකක් එහෙම ගහලා තිබ්බා මේ තාමත් තියෙනවා දැන් නම් ඒක ගොඩක් දුරට අයින් කරලා අපි මුල් දවස්වල යද්දි ඒ කියන්නේ මේ ෂිප් එක එහෙම මේ බීච් එක අයිනේ තමයි මේ ෂිප් එකට ගහලා තියෙන්නේ අපි 2012 වෙන්නේ නැති මං ගියේ 12ද 11ද මන්ද එහෙම යද්දි ඒ ෂිප් එක එහෙම හොඳටම තිබ්බා දැන් ඒ ෂිප් එක අයින් කරලා ඒ කියන්නේ දැන් පොඩ ඒවා අයින් කරනවා අර මං කිව්වේ ඩිමොලිෂ් කර කර අයින් කරනවා ඒතර මේ මාර එකක් මේ මුළු ඒරියා එකම එහෙමයි පස්සේ කාලේ ගියාට පස්සේ බලන්න ඉතින් මේ තාමත් ඒ ruins and the monuments හැමතැනම තියෙනවා අපේ කට්ටිය මේවා කරන්න හදපු මේ ruins තාම තියෙනවා ඊට පස්සේ මේ කිල්නොච්චි වල water tank එකක් තිබ්බා water tank එක I think you might have heard about it water tank එකට ගැහුවා ඒතකොට කිල්නොච්චි ඒරියා එකටම වතුර නැහැ බොම්බයක් සෙට් කරා මේ ලොකු ටැංක් එකක් කරා මෙහෙම තියෙන ටැංක්ස් තියෙන මුළු කිල්නොච්චි වලටම වතුර දාපු ටැංක් එක මෙන්න මෙහෙම තියෙන ටැංක්ස් water tanks එකක් තියෙනවානේ මේක මෙහෙම කරලා වැට්ටුවා මෙහෙම ලොකු කේස් ගොඩක් තිබ්බා කියන්නේ මේ දෙක තුනක් 30 years වල ඉන්සිඩන්ට්ස් හිතලා බලන්න කොච්චර ඇද්ද කිය. එහෙම තමයි. so that was it. right නිකන් අයියා එකක් තියාගෙන පස්සේ ගියාට පස්සේ මෙයා බලන්න මේ මුළු ඒරියා එකේම තාමත් ඒවා තියෙනවා. මේ ඉතින් ඒ කාලේ ඉතින් forces කියලා කියන්නේ නිකන් they were like gods. right ඒ කියන්නේ අපි නිකන් දැක්කත් මාර අර respect එකක් එන්නේ නිකන් පාර යනවා දැක්කත් ඒ කියන්නේ අර ඒ කාලේ we were in the middle of a war no that's the thing. ඒතර forces වලින් හැමදේම කරේ forces වලින් තමයි ඔක්කොම ටික බැලුවේ. ඒතර මේ නිකන් පාරේ forces වල නිකන් බයික් එකක් ගියත් නිකන් සමහරවල් STF එකේ බයික් එහෙම ස්පෙෂල් ටාස්ක් ෆෝස් බයික් එහෙම ඒ කියන්නේ ට්‍රේල් බයික් එහෙම යනවා. ඉතින් අපි දුවලා ගිහලා පාරට ගිහලා බලනවා ඒගොල්ලෝ යද්දි අර ඒ තරම් ඒක පොඩි කාලේ මාර රෙස්පෙක්ට්. දැන් ඒක එන්නේ නැහැ. ඉතින් දැන් එහෙම ඕ එකක් නැති නිසා. ඒක අර ඒ කාලේ ඒ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම එන එකක්. right? මාර එකක් පස්සේ හොල බලන්න. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ දන්න ඇති ඉතින් ඔය එක එක වීඩියෝස් එහෙම මොනවා හරි බලලා දෙනවා. සමහර වීඩියෝස් දැකලා ඇති. එහෙම ගොඩක් ඒවා තියෙනවා. වීඩියෝ ගේම්ස් ගහනවා නම් ගේම් එකක් ආව ළඟදී නේ. ෆිල්ම් එකක් ගියා ෆිල්ම් එක නම් බෑන් කරානේ. ෆිල්ම් එක බෑන් කරා. ගාමිණී හරි මොකක් හරි ෆිල්ම් එකක් ගහුවා නේ. දන්නද? There was a film came after the war. Again I don't know the reason. මම ඒ ෆිල්ම් එක බැලුවා. හැබැයි පස්සේ බෑන් කරා. ඒක මේ හෝල්ස් වල පෙන්නපු ෆිල්ම් එකක්. ඒක මොකක් හරි හේතුවකට ඊට පස්සේ බෑන් කරා. මොකක් හරි ඒක මරණය හැටියෙම තිබ්බා. ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ අර කට්ටියව කපලා ගල්ලා කරන හැටි ෆිල්ම් එකේ පෙන්නනවා.
ඒ නිසා දන්නේ කොහමද ඒක මේවා කරා ඊට පස්සේ මේ ඔයගොල්ලෝ වීඩියෝ ගේම්ස් ගන්නවද කවුරු හරි නැද කවුරුද මේ වීඩියෝ ගේම් එකක් මේකට පස්සේ ගැව්වා නීරෝනේ there was a game called Nero නේ ඔව් Nero තමයි Nero කියලා වීඩියෝ ගේම් එකක් ආවන්න ඒක සිංගල් ලැන්ග්වේජ් දාලා ගැවුවා නම් මේ මං කියන බැටල් එක හොඳට තේරෙනවා ඒකේ තියෙනවා කොහොමද ප්ලෑන් එක යන්නේ ඒ කියන්නේ ගේම් එක ඔයා ප්ලේ කරද්දි that's a story type game right ස්ටෝරි එක ගහද්දි තේරෙනවා මේ දැන් කොහොමද ප්ලෑන් එක යන්නේ මෙහෙම අපි එක අපි ඉන්නේ අපි කැරක්ටර් එකක් විතරයිනේ ඒකේ ප්ලෑන් එක තේරෙනවා කොහොමද වැඩේ කරේ කියලා අන්තිමට ගේම් එක ඉවර වෙන්නේ මෙතනින් එහෙම ගිහිල්ලා මේ ඉතින් දැන් ඒ ලෙවල්ස් කරන්න කලින් ගේම් එක ගහන්න එපා පස්සේ කාලෙක ගහලා බලන්න මම නම කිව්වේ නීරෝ right මේ ශ්‍රී ලංකන් ඩෙවලොප් ගේම් එකක් ලයිසන්ස් වලින් බයි කරන්න ඕනේ ට්‍රැක් එකම ඒ දවස්වල තිබ්බේ නැහැ දැන් නම් ඇති මන් දන්නේ නැහැ ලොකු ගානක් උන්නේ නැහැ හැබැයි ගණන් මතකත් නැහැ මේ බලන්න ඉතින් පස්සේ කාලේ ගේම්ස් ගැව්වොත් නිකන් ඒක ගහලා බලන්න මේ ස්ටෝරි එක ඉගෙන ගන්න. يعني මෙහෙම බැටල් එකක් මෙහෙම වෝ එකක් තිබ්බා කියන එක ඒක මාර එකක්. අර තාමත් ඒ දවස් මතක් වෙද්දී ඉතින් අර ඉස්සර මතක සිද්ධි මතක් වෙනවා දැන් අපේ ආච්චිලා හැම ඉතින් හොඳටම දන්නවා. දැන් අපිත් ඉතින් අර මතක කාලේ අපිට මතක දේවල් ටික මතක් වෙනවා. මේ තාමත් ওই දවස් මතක් වෙද්දී දැන් ඊයේනේ ඔය හරියට වැඩේ දැන් ඊට කලින් දවසේ විතර ඉඳන් ඔය කතා ටික කියන්නේ Facebook එකේ එහෙම යද්දී ඉතින් ඒකක් ගාලා මතක් වෙනවා ඉතින් ඒවා. අර අපි හිතනවට වඩා සෑහෙන ලොකු ස්කේල් එකක මේකක් ගියේ. right